ජීවිතේ සමහර තැන්වලදී අපි දැන දැන වැරදි කරනවා. සමහර තැන්වල අපි නොදැන අපෙන් වැරදි සිද්ධ වෙනවා. මේ කොහොම වුණත් වැරද්දක් සිද්ධ වෙන තැනක අපිට ජීවිතේ කඩාගෙන වැටෙනවා. මේ කඩාගෙන වැටීම රුපියල් මිලියන 5කටත් අධික පාඩුවක් අපේ ජීවිතයට ඇති කරොත් ඒක මොනතරම් කම්පනයක් ඇති කරයිද කියන කාරණාව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ තමන්ගේ ජීවිතයේ හීන හොයාගෙන ගිහිල්ලා පිටරටකට යන උත්සාහ කරලා එතනදී ජීවිතේ රුපියල් මිලියන 5කට අධික මුදලක් නැති කරගත්ත ජීවිතේ බිඳුවටම වැටෙච්ච තරුණයෙක්. අපි ඔහුගේ අනන්‍යතාවය ඔබට හෙළි කරන්නේ නැහැ. නමුත් ඔහුගේ කතාව ඇතුලේ අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මොකද උනේ ඔයාට? සරලවම කිව්වොත් අය ඉතින් සල්ලි ටික වතුර ගියා. මොන වගේ තැනකටද ගියේ? ඊට පස්සේ ඔවුන් මොන වගේ බලාපොරොත්තුවද දුන්නේ? කොහොමද ඔවුන් ඔබ රැවට්ටුවේ? සමහර වෙලාවට මට ඒක හිතුන්නේ නැහැ මේගොල්ලෝ මාව රවට්ටනවා කියලා. මොකද මේ මම මගෙන් එකපාරට මිලියන 5ක් ගත්තේ නෑ අයියතර. මට මෙහෙම මිලියන 5ක් කියන්නේ මට ඒ වගේ මුදලක් දෙන්න හැකියාවක් තියෙන කෙනෙකුත් නෙවෙයි මම. මොකද මම පොඩි රැකියාවක් කරන්නේ. මම මෙහි රෙස්ටොරන්ට් එකක ප්‍රසිද්ධ රෙස්ටොරන්ට් එකක තමයි මම වැඩ කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 50000ත් 80000ත් අතර මුදලක් තමයි මට සැලරි එක එක්ක අනිකුත් දීමනා එක්ක ලැබෙන්නේ. ඉතින් ඒ දේවල් මම එකතු කරගත්ත මුදලක් තිබ්බා. ඒ දේවල් සේරමත් එක්ක තමයි මම මේ මිලියන 5ක් කියලා මට ඒ වගේ මුදලක් වියදම් වෙලා තියෙන්නේ. ඉතින් මමයි මට උමනාවක් තිබ්බා අපි කියන්නේ මිඩල් ඊස්ට් කන්ට්‍රි එකකට යන්න. ඉතින් මට ඒක වෙනුවෙන් මං එක ආයතනයක් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ ආයතනය මට කිව්වා මට කොහොම හරි වීසා එක දෙනවා මාව අනිවාර්යයෙන්ම මේ ගමන යවනවා කියලා. ඉතින් මම ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලන්ට සල්ලි ලබා දුන්නා, මුදල් වියදම් කරා. ඒත් අවසානයේ ඒ ආයතනය මේ විදි මම හිතන්නේ ලංකාවේ හොයාගන්නත් නැහැ දැන් ඒක. රුපියල් කීයක විතර මුදලක් ඔබෙන් ගත්තද උන් මේ හීනේ සැබෑ කරලා දෙනවා කියලා? වරින් වර ගත්ත මුදල් වල එකතුව තමයි ලක්ෂ 50කට ආසන්න මුදලක්. දැන් මේ වගේ පසුබිමක ඔබ තරුණයෙක් විදියට දැකපු හීන බලාපොරොත්තු සැලසුම් මේවා එකින් එක බිඳගෙන වැටෙද්දී දැවිලා යද්දී ඔබට ඔබේ හිතට දැනෙච්ච හැඟීම මොන වගේද? ඇත්තටම මේ කියන්න දෙයක් නැහැ ඉතින්. අපි මගේ වචනෙම කිව්වොත් මැරෙන්න තමයි හිතුනේ. මොකද ඒ කියන්නේ මෙච්චර මම අමාරුවෙන් හදාගත්ත මුදල් මගේ පවුලෙත් මගේ තව නංගිලා දෙන්නෙක් තාත්තත් රැකියාවක් කරන්නේ නැහැ, අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් මම තමයි ඇත්තටම මගේ ෆැමිලි එක මගේ මුළු පවුලම බලාගත්තේ. ඉතින් නංගිලා දෙන්නකින් එක්කෙනෙක් උසස් පෙළ අධ්‍යාපනය, අනිත් එක්කෙනා 10 වසරේ ඉගෙන ගන්නවා. ඉතින් ඒ අයගේ අධ්‍යාපන කටයුතු වලට ඒවටත් වියදම් කරන්න මගේ බලාපොරොත්තුව තිබ්බේ රටකට ගිහිල්ලා කොහොම හරි මගේ පවුලේ අයට මීට වඩා හොඳ විදිහකට ඉන්න. මොකද අපි ජීවිතේ හැමදේම කැපකිරීම කරන්නේ අපේ පවුලේ අය වෙනුවෙන්. ජීවිතේ මතහැර ගන්න හිතිච්ච වෙලාවක තමයි ඔබට ඩ්‍රීම්ෆ්ලයි ආයතනය මුණ ගැහෙන්නේ. එතනින් පස්සේ කොහොමද ඔබේ කතාව වෙනස් වෙන්නේ? එතනින් පස්සේ කියන්නේ මෙහෙම ඇත්තටම මම තාම ඒගොල්ලෝව හම්බුණා විතරයි. මම මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි දැනගත්තේ. මට කිව්වා මෙහෙම ආයතනයක් තියෙනවා, මේ ආයතනය හරහා පුළුවන් මේ මගේ හීනට යන්න කියලා. ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු වුණේ මේ මිඩල් ඊස්ට් කන්ට්‍රි එකකට යන්න. දැන් මට යුරෝප් කන්ට්‍රි එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ හීනට වඩා තැනකට මට යන්න පුළුවන් කියන හැඟීමක් මට තියෙනවා. මේ වගේ කනගාටුදායක කතා 100,000 ගාණක් මේ මහ පොළොව ඇතුලේ අපේ කනට අහන්න ලැබෙනවා. අපේ ඇස් දෙකට දකින්න ලැබෙනවා. බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිත උකස් කරලා හීන හොයාගෙන ගියත් ඔවුන්ට ජීවිතේ දිනන්න බැරි වෙනවා. නමුත් මෙහෙම තත්වයකට මුහුණ පාන මිනිස්සෙකුට ජීවිතේ සාර්ථකත්වය කරා ගමන් කරන්න බැරිද? දැන් මේ අපි කතා කරන පුද්ගලයා වගේ ජීවිතේ වැරදිච්ච කෙනෙක්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කමක් නැද්ද? එහෙම කරපු මිනිස්සු නැද්ද? ඉන්නවා. එහෙම කරපු මිනිස්සු ඉන්නවා. අපි දැන් ඔබත් එක්ක බෙදා ගන්න හදන්නේ අන්න එහෙම ජීවිතේ ගොඩ දාගත්ත මිනිස්සෙක් ගැන. මම ඇත්තටම මට ඕනකම තිබ්බේ නිව්සීලන්තේ තමයි මාස්ටර් එක කම්ප්ලීට් කරගන්න. මම මේක try කරා.
නමුත් යම් තැනකදී මම තෝරගත්ත පුද්ගලයා කියන්නේ මම කියන්නේ මම ඒ වෙලාවේදී කන්සල්ටන්සි ගත්ත තැන. එහෙනම් මම බාර දීපු මගේ දහිවේ ඒ කට්ටියට බැරුණා මට ඒක හරියට කරලා දෙන්න. ඒ කියන්නේ ඒ කට්ටිය ඇත්තට මෙතන ෆේල් වුණා. සීල්ස් එකේ කට්ටිය ෆේල් වුණා. කියන්නේ අපි අපේ පැත්තෙන් උපරිම කරත් මූල්‍ය මේ පැත්තෙන් සහ මගේ අදාළ ඩොකියුමන්ට්ස් මම සබ්මිට් කරත් on time. නමුත් ඒ කට්ටියට ඒක හරියට කරගන්න බැරි වුණා. මොකද ඒ කට්ටියට ඕනකම තිබ්බේ මගේ වැඩේ සාර්ථක කර ගැනීමක් නෙමෙයි. ඊට එහා ගිහිල්ලා මූල්‍ය මේ පැත්තෙන් ඒ කට්ටියව සාර්ථක කර ගැනීම තමයි ඕනකම තිබ්බේ. ඒකත් එක්ක මම එතනදි මගේ නිව්සීලන්ඩ් කියන ගමන සම්පූර්ණ ඩැමේජ් වෙලා ගියා. මොකද මම එතනදි මට ලොකු මුදලක් අරන් දුනා. ඒ හැමදේත් එක්කම මට අවශ්‍යතාවය කරගන්න බැරි වුණා. මම කොච්චර උත්සාහ ගත්තත්. නමුත් අර කියන්නේ තවත් සමාජයේ යම් කොටසක් කියන තව මිනිස්සුකින් කඩා වඩාගෙන ඒ කට්ටියගේ වැඩේ කරගන්න දඟලන කට්ටිය. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මට මගේ වැඩේ සාර්ථක කරගන්න බැරි වුණා. නිව්සීලන්ඩ් යනවා කියන එක ඇත්තටම මගේම විතරක් කීනක් නෙමෙයි. කියන්නේ සාමාන්‍ය කැම්පස් එක ළමෙක් බැචලර් එක කරා කියලා කියන්නේ එයාට ඒක කියන්නේ ප්‍රධානවත්වම යාගේ මාස්ටර් එක කරන්න ඕනකම PhD කරන්න ඕනකම කියන දේ කොහොමත් ඇති වෙනවා. ඒ වගේ මටත් මගේ ජීවිතයේ තිබ්බ අවස්ථාත් එක්ක ඒ කියන්නේ මම ජොබ් එකක් කරා මට ඒකෙන් ප්‍රොමෝෂන් ගන්න අවස්ථාවක් තිබ්බා. ඉතින් කොහොමවත් මම තෝරාගත්ත තැන ඒජන්සියත් එක්ක මට ඒ දේ සාර්ථක කරගන්න බැරි වුණා. ඒකදී මම ගොඩක් ෆේල් වුණා. ජීවිතේ කොයි තරම් වැරදීම් වුණත් වැටීම් වුණත් අපිට ආයේ මුලින් ඉඳන් පටන් ගන්න පුළුවන්. ආයේ අපේ ජීවිතේ මුලින් ඉඳන් ලියා ගන්න පුළුවන්. එහෙම නේද නිමේෂ්? ඔව්. ජීවිතය කියන්නේ නැවතීමක් නෙමෙයි. ඒක සංචාරයක්. ඒ සංචාරයේදී අපිට බොහෝ තැන්වල වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් මිනිස්සු මට වැරදුනා කිය ඉන්නවා මිසක් ඒ වැරදීම් හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි මේ දැකපු සමීර තමන්ගේ ජීවිතයේ ඒ වැරදි හදාගෙන ආයමත් වතාවක් තමන්ගේ සිහින පසුපස හඹාගෙන යන්න පටන් ගන්නවා. ඔව්. මේ කතාව තුළ අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. අපේ තිබ්බ මේන් ටාගට් එක කඩාගන්න වැටෙන පස්සේ ඉතින් අපි කොහොමද වැටෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක මම විතරක් නෙමෙයි මගේ පවුලේ කට්ටියට මේ ඩැමේජ් එක උපරිම කාලයක් තිබ්බා. සහ ඒත් එක්කම මම කියන්නේ මම මගේ අත්‍යවශ්‍යම දේවල් කරගන්න ඕනකමක් තිබ්බා. කියන්නේ මගේ මාස්ටර් එක කරගන්න. ඒත් එක්ක මම මගේ රටින් යාළුවෙක් කරා යත් මම මගේ ඉගෙන ගත්ත ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු ජොබ් එකක් කරපු යාළුවෙක් කරා මම සර්ව හඳුනගත්තා. ඩ්‍රීම් ෆයි ආයතනයේ නිමේෂ් අපි සමීර ගැන බැලුවොත් සමීර කියන්නේ ගොඩාක් මානසිකව පීඩාවට පත් වුණ කෙනෙක්. මොකද එයාගේ මේ රට යන සිහිනය වෙනුවෙන් එයා ගොඩාක් කැපකිරීම කරලා නමුත් ඔහුට ඒ සිහිනය කරා යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ මානසික මට්ටම සෑහෙන්නම පහතට වැටලා තියෙනවා. ඔහු මේ සිහිනය කරා යන ගමනේදී නමුත් ඔහු ඒත් උත්සාහයක් නොහැර ඩ්‍රීම් ෆ්ලයි ආයතනයට සම්බන්ධ වුණාම ඩ්‍රීම් ෆ්ලයි ආයතනය මගින් ඔහුට මුලින්ම ලබා දීලා තියෙන්නේ ඔහුගේ මානසික මට්ටම වෙනුවෙන් ඔවුන්ගේ තියෙන සහයෝගය ලබා දීම තමයි. ඉතින් ඔහුගේ මානසික මට්ටම හොඳ තැනකට ගෙනල්ලා තමයි ඊට පස්සේ ඔවුන්ගේ ආයතනයෙන් ලබා දෙන ඊළඟ සේවාවන් වෙනුවෙන් කැපකිරීම කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම සර්ට මුලින්ම කතා කරලා කියන්නේ මට මගේ අවස්ථාවේ මාස්ටර් කරගන්න එක සහ මම කොහෙටද මයිග්‍රේට් වෙන්නේ කියන දේ මම සර්ත් එක්ක කතා කරගත්තා. ඒකෙදි මුලින්ම ඒ කියන්නේ සර් මට ඩිරෙක්ට් කිව්වේ නැහැ එහෙනම් දරුවා අපි ගාවට එන්න රෙජිස්ටර් වෙන්න. මෙහෙම මට එහෙම දෙයකට සර් මුලින්ම කතා කරේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකකුත් කරලා හරි මාව එකපාර හරි එන දරුවෝ මෙන්න වගේ පැකේජ් එක එහෙම දෙයක් මට සජෙස්ට් කරේ නැහැ රෙකමන්ඩ් කරේ නැහැ. සර් මාත් එක්ක කියන්නේ ඒ වෙලාවේ ඇත්තටම මමත් මගේ හදවතින්ම තිබ්බ දේවල් සර්ත් එක්ක කතා කරා. මට ඒ වෙලාවේ ගොඩක් ඕනකම තිබ්බේ මේක ඇත්තම කියලා ඇත්තම දේත් එක මගේ ගමන සාර්ථක කරගන්න. මොකද මම කලින් එකපාරක් ෆේල් වෙච්ච කෙනෙක්ින්ද නිව්සීලන්ඩ් ප්‍රොසෙස් එකේදී. ඉතින් ඒකින්ද මම සර්ත් එක්ක ටික කතා කරගත්තා. සර් මට ඒක අහුම්කන් දුන්නා. සර්ට පුළුවන්කම තිබ්බා මාව තේරුම් අරගෙන මගේ තැන සර් ඇවිල්ලා මගේ පාත් එක ප්ලෑන් කරලා ආර්කිටෙක්ට් කෙනෙක් වගේ ඩිසයින් කරලා මේ ගැන කතා කරලා කොහොම දෙන්න ඕන කියන තැනට මම හිතන්නේ මාව මුලින්ම සර් කරලා රේස් එක දුවන්නේ ට්‍රක් එක ඒ ග්‍රවුන්ඩ් එක මට පොඩ්ඩක් ෆීල් කරා. සර් කන්සල්ටන්ට් කරන තැනට එහා ගිහිල්ලා කවුන්සලින් පාර්ට් එකක් එක තමයි මාත් එක්ක ආයේ. මොකද හේතුව සාමාන්‍ය ඕනම කෙනෙක්ට තමන්ගේ මේන් ටාගට් එක කඩාගෙන වැටෙන පස්සේ මේ මනුස්සයා පොඩ්ඩක් ඒ වෙලාවේදී හරි අපස්සටපත් වෙනවා. within 1 month TRC එකත් මගේ අතේ තියෙනවා. සාමාන්‍ය ඔන්ලයින් ප්‍රොසෙස් එක through අපි ගියොත් at least 6 month වලට එහා යනවා. දැන් මේ කාලේ මේ TRC එක අපිට ඇප්ලයි කරලා TRC එක අපි අතට ගන්න. මාස 7ක් 8ක් අනිවාර්යෙන්ම යනවා. මම ලංකාවේ ඉඳන් වීසා එක අතට ගද්දිම මම වීසා එක මෙහෙට සර්ලා අපේ එවනවනේ සර්ලා වීසා එක ගත්ත නිසා ඒක ඔල්රෙඩි දන්නවා. ඒක සර්ලා අර වෙල් ප්ලෑනින් එකත් එක්කම සර්ලා මේ වෙද්දී කියන්නේ මම දන්න විදිහට රුමේනියාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එක්ක සර්ලා ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන්නේ. ඒක ලීගලයිස් වෙලා තියෙන්නේ. කියන්නේ මේ කට්ටියත් එක්ක එකතුවට වැඩ කරන සම්බන්ධය. ඒකේ ලොකු chance එකක් අරගෙන සර්ලා අපි එහෙ ඉද්දි මේක අපි ලංකාවේ ඉද්දි අපේ මේ ෂෙඩියුල් එක arrange කරලා ඉවරයි වෙද්දී. කියන්නේ අපි මෙහෙට රුමේනියාවට ආවට පස්සේ ආපු වෙලාවෙ ඉඳන්ම කියන්නේ එන්න කලින් අපේ ඩේට් ටික ඔක්කොම ෆික්ස් කරලා ඉවරයි. කියන්නේ අපේ වීසා එක අපි මෙහෙට කලින් එවලා මේ ඩේට්ස් අපි හදාගෙන ඒ වැඩ ටික ඔක්කොම කරගන්න යන්නේ. ඒකේ බලපෑමක් ඉඳ තමයි ඒකේ අවස්ථාවක් ඉඳ තමයි මට වීසා එක
වගේම විස ඉක්මන කරගත්ත වගේම TRC එකත් මාසයක් ඇතුළත ගන්න පුළුවන්කම තිබ්බා. ටිකක් කියන්න. දැන් මෙතනදී කියවුණා TRC කියලා වචනයක්. ලංකාවේ නම් ඕක පාවිච්චි කරන්නේ ඔය දුරකථන වලට සම්බන්ධ දෙයකට නේ. ඒක කවුරුත් දන්නවා. හැබැයි ඔව් මේක වෙනස්. ඔව් අනිවාර්යයෙන්ම. ටෙම්පරරි රෙසිඩෙන්ෂල් කාඩ් කියන එක තමයි මේ TRC කියලා මෙතනදී සමීර හැඳින්වුවේ. ඒ කියන්නේ තාවකාලික බලපත්‍රයක් වගේ දෙයක්ද මේක? අනිවාර්යයෙන්ම. එතකොට ටෙම්පරරි රෙසිඩෙන්ෂල් කියන්නේ පදිංචිය තාවකාලිකව පදිංචි වෙන්න තියෙන කාඩ් එකක් තමයි. මේක අනිවාර්යෙන් ගත යුතු කාඩ් එකක්. නමුත් මෙතන විශේෂයෙන්ම සමීර සඳහන් කරපු දේ අපේ ආයතනය මගින් ගියාම අපේ ආයතනය මගින් රුමේනියාවට යන ඕන කෙනෙක්ට හැකි ඉක්මනින් කියන්නේ ගොඩාක් කාලය යන්නේ නැතුව ගියපු ගමම වගේ මේ කාඩ් එක ගන්න හැකියාව ලැබෙනවා. එනේ සාමාන්‍යයෙන් මේක ගන්න මාස 6කට වැඩි කාලයක් යන ප්‍රොසෙස් එකක්. හැබැයි අපේ කෙනා මෙහින්දන් හෙට යනකොට මාසයක් ඇතුළත අතට ගන්න පුළුවන් වාතාවරණය හදලා දෙනවා. අනිවාර්යයෙන්ම. මම දවස් කෝල් කරලා කිව්වා මේ දරුවෝ මෙහෙමයි ඔයාලට හෙට රුමේනියන් ලැන්ග්වේජ් එකේ ක්ලාස් එකක් තියෙනවා පුතේ. ඒකට ලින්ක් එක එවන්නම්. ඇත්තටම ෆොරින් ටිකේෂන් කෙනෙක් හරි ලස්සනයි. තියා ක්ලාස් එක කරගෙන යනවා. ඒ කියන්නේ ලැන්ග්වේජ් කෝස් එක කරගෙන යනවා. මම මාස්ටර් එකට යනවා වෙන රටකට යනවා කියන ඒක ගොඩක් ලොකුට ඒ අවස්ථාවේ දැනන්න ගත්තා. ඒකේ හොඳම අවස්ථාව එදා ක්ලාස් එකට මම ගියපු එකේ chance එක මම ගත්තේ වීසා ඉන්ටර්විව් එකේ. සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරනවා කියපුවම මේක මම හිතන්නේ රට යන කෙනෙක් කට්ටිය ගත්ත 100ක් යන රට යන එකෙන් 90කට එහා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තියෙනවා ඇත්තටම ගත්තොත්. හැබැයි අපි අතරදී පොඩි chance එකක් මට තිබෙන අනිත් කට්ටියත් එක්ක කියන්නේ ඉන්ටර්විව් එක විනාඩි 10 20 30 යන තැන්වලදී අර අපි රුමේනියන් ලැන්ග්වේජ් එකකින් පොඩ්ඩක් පොලයිට්ලි කතා කරලා ග්‍රීටින්ග්ස් පොඩ්ඩක් දීපුවාම ප්ලස් පොයින්ට් එකක් ආවා මගේ වීසා එක ඉක්මනට ග්‍රාන්ට් වෙන්න ප්ලස් පොයින්ට් එකක් ආවා කියන දේ දැන් මට තේරෙනවා. ඒ අවශ්‍ය තැන්වල ඒ අවශ්‍ය මැදිහත් වීම හරියටම ඩ්‍රීම්ෆ්ලයි ආයතනය සිදු කරන නිසා තමයි සමීරට තමන්ගේ ජීවිතේ මේ වගේ සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරියටම හරි. මුද්දලට එහා ගිය සේවයක් කිව්වොත් මං හරි නේද? ඔව්. උදේ පාන්දරම කුගලත් අතේ තියාගෙන මිස් වෙන අපි ගාශානමි සැවලෙදින් කියන පුතියා දැන් මෙතන යන්න ඕනේ. මේ වැටි කරගන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ විදිහට වැටි කරගත්තා. ඒ වෙද්දි අනිත් කට්ටිය කියන්නේ වෙන කට්ටිය පෙන්ඩින් ඉන්නවා. කියන්නේ යුනිවර්සිටි එකෙන් ඕන දේවල් කරගන්න පොඩ්ඩක් ඒ කට්ටිය අපහසු වෙනවා. උදාහරණ මෙඩිකල් එක ගන්න එකේ ડોකියුමන්ට් එක ක්ලික් කරගන්න එකේදී තව කට්ටිය ඒ කියන්නේ පෙන්ඩින් වේටින් ඉද්දී අපිට පොඩි chance එකක් තිබ්බා. ඇත්තටම සර්ලාගේ අර ඇග්‍රීමන්ට් through අපිට ඒ අවස්ථාව තිබ්බා. අපි ඉක්මනට ඒ වගේ තැන්වලින් pop up වෙලා ඩ්‍රීම් ෆ්ලයි එක through ආවා කියන ඒ අයිඩියා එකේ කට්ටිය දන්නවා. ඉතින් අපි ඒකත් එක්ක අපේ වැටි ඉක්මනට කරගත්තා. ඩ්‍රීම්ෆ්ලයි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමා නිරෝෂ් මහත්මයා. දැන් ඔහුත් එක්ක දුරකථන ඇමතුමක් අපි ලබා ගන්නවා නම් අතරනේ අඩු වශයෙන් පැයකමාරක්වත් තියෙන්න ඕනේ. ෆ්‍රී වෙලා කතා කරන්න කියලා තමයි එතුමා කියන්නේ. හේතුව තමයි හරියටම කරුණු ටික පැහැදිලිව ඔහු අපිට පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා එහෙම මඟ පෙන්වීමක් එක්ක ඉස්සරහට යන්න ලැබෙනවා කියන්නේම මිනිස්සෙක්ගේ ජීවිතයට ලැබෙන හොඳ අවස්ථාවක්, ඔපචුනිටි එකක් මේක. ඉස්සෙල්ලා පොරොන්දුන අපේ ලයිෆ් ටයිම් එකත් එක්කම අපිත් එක්ක ඉඳලා අපිට ඕනේ කියන්නේ এডুকেෂන් පැත්ත මේ දේවල් එක කරගන්න ලීගල් පැත්ත අපිට කන්සල්ටන්සි කරනවා. ඉතින් ඒකත් එක්ක අපි සෙෂන් එකක් දාගන්න සර්ත් එක්ක මම ප්ලෑන් කරගත්තා මම මාස්ටර් එක කොහොමද කම්ප්ලීට් කරන්නේ මොන සබ්ජෙක්ට්ද මම ආයෙ පාරක් තෝරගන්නේ සහ මොන ඉන්ස්ටිටියුට් එකකද මම වැඩ කරගන්නේ ලැන්ග්වේජ් මොනවාද මම කරන්නේ ඉංග්‍රීසි මීඩියම් එක තව ඒවත් එක්ක කතා කරගෙන ඉතින් මේ වැඩ ඔක්කොම ෆයිනලයිස් කරගත්තා. ඒකත් එක්කම බජට් ප්ලෑන් එකෙන් අපි මෙහෙ රන් කරනවා තව ටික දවසකින් මම සැලරි ගත්තාම ගත්තේ නැහැ. ඉතින් ලබන මාසෙද මම සැලරි ගත්තාම ඒක කොහොමද මම මේන්ටේන් කරන්නේ කොහොමද ඊපස්සේ මගේ කියන්නේ ඊළඟ වැඩවලට ඒවා යොදවන්නේ ඉතින් මේ හැමදේම අපි කට්ටිය සාකච්ඡා කරගත්තා. ඒවත් එක්ක ඉතින් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන දෙයක් තමයි මේ උසස් පෙළ දරුවෝ නිමේෂ්. මොකද දැන් ඒගොල්ලන්ගේ දෙමව්පියෝ සහ මේ උසස් පෙළ දරුවෝ මේ දෙගොල්ලන්ටම අපි කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපේ රටේ බොහෝ වෙලාවට උසස් පෙළ කාලවකරණයෙන් පස්සේ කාලය කාදමන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒ නිසා අපි දෙමව්පියන්ටත් ඉල්ලීමක් කරනවා. දරුවන්ටත් ඒ ඉල්ලීම කරනවා. ඔබ උසස් පෙළ හදාරපු කෙනෙක් නම් කාලය කාදමමින් ඉන්න එපා. ඩ්‍රීම්ෆ්ලයි ආයතනයත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතේ ඊළඟ ස්ටෙප් එක තියන්න පුළුවන්. උසස් පෙළ හදාරපු කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඔබේ අවශ්‍යතාවය රික්වයර්මන්ට් එක ගිහලා මේ ආයතනයත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ රිසර්ච් එනකොට ඔබේ ප්‍රොසෙස් එක පටන් අරන් ඉවරයි නිමේෂ්. රිසර්ච් එනකොට ඔයාට යන්න ඕන මග හදලා දීලා ඉවරයි. රිසර්ච් ආවම හැකි ඉක්මනින් ඔබේ ඉතුරු ප්‍රොසෙස් එකේ වැඩ වෙලා ඉක්මනටම යන්න තමයි තියෙන්නේ. ඔව් ඒ වගේම ඩ්‍රීම්ෆ්ලයි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමා එක්කත් අපි සමීපව කටයුතු කරනවා. එතුමා හැම වෙලාවකම කියන්නේ කතා කරනවා නම් පැයක් එකමාරක් විතර තියාගෙන. අපි අනිවාර්යයෙන්ම එහෙම එතුමත් එක්ක කතා කරන්නේ අපේ නිරෝෂ් මහත්මයා ප්‍රධාන විධායක නිලධාරිතුමා ඕනම කෙනෙක්ට නිසි මඟ පෙන්වීම හරි වෙලාවට ලබා දෙනවා. ඒ නිසාම තමයි මෙය සැබෑම ගමන් සගයෙක් බවට පත් වෙලා තියෙන්නේ අපේ ජීවිතවල. තවදුරටත් කියන්න තියෙන්නේ ඔබේ හීන තවදුරටත් පෙට්ටගමක දාලා පරිස්සමෙන් තියන්න එපා. ඒ හීන පරිස්සමෙන් දිනා ගන්න.